ඔබටත් එයාටත් මෙයාටත් අරයටත් ඕන විදියට ආණ්ඩු කරන්නේ නැත. ආණ්ඩු කිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය. මේ කෙඩි ලාල්කාන්ත ජාතික ජනබලවේග ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රකාශය මේ වෙනකොට අපි දන්නවා දැඩි ආන්දෝලනයට තුඩු දී තියෙන වෙලාවක්. අපි මේ කතා කරන වෙලාව වෙද්දී රියක්ෂන් විදියට Facebook එකේ 6000ක් 7000ක් විතර නෑ ඊටත් වැඩි 12000ක් විතර ඇවිල්ලා තිනවා. ඒකෙන් හරියටම 150කට වඩා අපි කියන්නේ අර හිනාමූණු වැටිලා මිනිස්සු Tamanගේ විරෝධතාවය ප්‍රකාශ කරලා තිනවා. දැන් මේ මිනිස්සු කවුද කියන එක ගත්තම තමයි ඇත්තරම මේ ලාල්කාන්ත ඇමතිවරයාගේ ප්‍රකාශය සහ එහි බරපතලකම පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුව පවා කිසියම් ආකාරයකට මේ ගැන ටිකක් කන්සර්න් සැලකිල්ලට ලක් වෙලා ඇති කියලා හිතෙනවා. හේතුව පොඩි ලිට්මස් පරීක්ෂාවක්. එහෙම නැත්නම් අර මුට්ටිය දාලා බැලුවා වගේ වැඩක් ලාල්කාන්ත කරේ. ඒකට ලැබුණු ප්‍රතිචාර එක්ක. නිකන් උදාහරණයක් දෙයක් ගමු. දක්වපු අදහස් අපි තෝරගන්නේ ඇත්තටම ආණ්ඩුවට මතවාදීව හිතවත් පිරිස්. එහෙම නැත්නම් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා සෝෂල් මීඩියා වල අදහස් දක්වපු Facebook එකේ අදටත් ලියන කීප දෙනෙක්ගේ නම් නැතුව අපි කියන්නා. මොකද ඒ මිනිස්සුන්ට හොඳ නැති නිසා. එක කමෙන්ට් එක මෙන්න මෙහෙම තියෙනවා. ඔබටත් මටත් ඕනෑ විදියට ආණ්ඩුකරණයක් අවශ්‍ය නැත. එසේනම් ජනාධිපතිවරණයේදී මහා මැතිවරණයේදී අප මෙහෙම කරන බවට සහතික කරමින් විලාප අඳෝනා නැගුවේත් පුරවැසියන් කුලප්පු කෙරුවේත් ඒ කෙරුවාව ලේඛනගත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සමාජගත කෙරුවේත් මොන ලැබුවකටද යන ප්‍රශ්නය අපි ප්‍රශ්න කරමු. අප ඉල්ලන්නේ ඒ ලේඛනගත පොරොන්දු ඉටු කරන ලෙස පමණයි. චණ්ඩි ටෝක් අදාළ නැත. මේ ප්‍රබල මතවාදී ප්‍රකාශකෙක් ආණ්ඩුවට සපෝට් කරන. මේ තව අදහසක්. ඒ වුණාට අරයට ඕන විදියට වෙනවා වගේ පේන එකනේ බොස් ප්‍රශ්නේ. ඊට වැඩිය Tamanගේ දේශපාලන උමනාව පේන්න ඕනේ. එතකොට ආයතන වැඩේ කරයි. කෙටි අදහසක්. වැඩි උද්දච්ච වෙන්න එපා වෙන්න නම් එපා රාලේ. තව එකක් දෙකක් ගන්න. මොකද මේ ඇවිල්ලා මේ සජ්ජබහෝ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ. එහෙම නැත්නම් ෆේක් account වලින් දාපු කමෙන්ට්ස් නොවන නිසා. තව එකක් තියෙනවා මාසික හැම කෙටි එකක්. ඒ ලාල්කාන්තම ඉලක්ක කරලා දාපු එකක්. හිමි නමක් නිරන්තරයෙන් ජාතික ජනබලවේග වෙනුවෙන් පෙනී ඉන්න උන්වහන්සේ කියන්නේ ව්‍යුහය ආණ්ඩුකරණයට කෙලවන ආකාරය නම් මැනවින් පෙනේ. තව එකක් කියන්නම් මේ මොහොතට අදාළ නිසා අටම ස්ථානාධිපතිට ඕන විදියට කරපන් ඒ ඇති. අපිත් අදහසක් පළ කරා. අපි කිව්වේ වෙන මොකුත් නෙවෙයි. ජනවරමට අනුව වැඩ කරපල්ලා එච්චර දැම්මේ. මොකද හේතුව මේ ලාල්කාන්ත ඇමතිවරයා කැබිනට් ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම නායකයා මේ දක්වපු අදහස් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ලැබ්දි. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා වැඩ කරපු. ඒ වගේම මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දේ ප්‍රකාශ නොකරත් මේ ආණ්ඩුව වගකීමක් තියෙනවනේ සමස්ත රටවැසියාට මේ දේශ බලා සිටින සමස්ත රටවැසියාට ඇති වූ අදහස සහ ඇතැම් වෙලාවට ඒ විරෝධය මේ වෙලාවේ දේශපාලනික අතිශය වැදගත් නිසා. ඇයි ඒ දේශපාලනිකව අතිශය වැදගත් වෙන්නේ? දැන් මේ කමෙන්ට් එකේ තියෙන්නේ මොකක්ද කියලා කාරණා කෑලි 2කට 3කට විතර කඩාගත්තොත් තමයි මේ ප්‍රශ්නේ ටිකක් විසඳ ගන්න පහසු. ඔබටත් එයාටත් මෙයාටත් අරයටත් ඕන විදියට ආණ්ඩු කරන්නේ නැත. මේ කාටද මේ කියන්නේ? දැන් මේ ලාල්කාන්ත ඇමතිවරයා වාක්‍ය දෙක තුනකින් මේ කරන්නේ. ඒතකොට මේ ඔබ කියන්නේ කවුද? සමහරව අහලා තිබ්බා මේ ටිල්වින් සිල්වද කියලා. මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාටද මෙයා හින්ට් එකක් ගහන්නේ කියලා. හේතුව ඇයි? හේතුව තමයි අපි දන්නවා. ඇතැම් ආණ්ඩු වලට එන ප්‍රශ්නයක් තමයි මිනිස්සු ඡන්දෙන් තමන්ගේ නියෝජිතය පත් කරලා යවුවම මහජන නියෝජිතයෝ 225ක් අර රටම ඡන්ද බල ප්‍රදේශයක් වූ ජනාධිපතිවරයෙක් හදලා ආණ්ඩුව හදලා දුන්නම මිනිස්සුන්ට එන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ අපි තෝරාපත් කරපු අයමද මේ ආණ්ඩුව කරගෙන යන්නේ කියලා. අපි දන්නවා යථාර්ථයේදී ලංකාවේ නිදහසෙන් පස්සේ ආපු හැම ආණ්ඩුවක්ම වගේ මේ කියන නාමික ආණ්ඩුවක් ඉන්නවා. ආණ්ඩුවට පිටිපස්සේ යම් ව්‍යාපාරික පැලැන්තියක් ඉන්නවා. අපිට නොපෙනෙන ආණ්ඩුවක් තවත් එකක් තියෙනවා. ඒක තමයි යථාර්ථය. එතකොට මේ සංවාදයට අදාළව ගත්තොත් මේ කාලේ ජනතා විමුක්ති පෙරමුණට එල්ල වෙන ප්‍රධාන චෝදනාවක් තමයි පැලවත්ත. අර දියවන්නාව මානේ පේන මානේම තියෙන දියවන්නාවේ පාර්ලිමේන්තුව තියෙනවා. පාර්ලිමේන්තුවට
නුදුරින්ම තියෙන පැලවත් අහන්දී තියෙන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයෙන්ද ආණ්ඩුව මෙහෙවන්නේ කියලා. එතකොට කිසියම් ආකාරයකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඔහු කිව්ව ප්‍රකාශයක් තමයි ඔව් අපි මේකට සම්බන්ධ වෙනවා. අපේ ප්‍රධාන පක්ෂය අනිත් එක කිසියම් ආකාරයක දේශපාලන යථාර්ථයකුත් ඒක තියෙනවා. මොකද ලංකා ඉතිහාසයේ පුරාවටම ආවේ සංධාන ආණ්ඩු. එතකොට මේ සැරේ තමයි ඇත්තටම අර ශුද්ධ ජනවරමක් කියලා ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගය තනි 159ක විශාල බලයක් සහිතව ජනවරමකින් බලයට පත් වුණේ. එතකොට මිනිස්සු අහන එක ප්‍රශ්නයක් තමයි ලාල්කාන්ත ඔයා කාටද මේ ඔයාටත් එයාටත් මෙයාටත් ඕන විදිහට කරන්නේ නැහැ කියලා කියන්නේ. එක ප්‍රශ්නයක්. එතකොට සමහරු අහලා තිබ්බා මේ ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් එළියට පයින්නේ. මේ ටිල්වින් සිල්වාට ප්‍රහාරයක්ද ලාල්කාන්ත එල්ල කරලා තියෙන කිසි මිනිස්සු එහෙම හිතන එකත් එක්තරා ආකාරයකට සාධාරණයි. මොකද මේ ආමන්ත්‍රණය පැහැදිලි නැහැ. මේ ඇඩ්‍රස් එක පැහැදිලි නැති නිසා. ඊට පස්සේ ඔහු කිව්වා ආණ්ඩු කිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත. මෙන්න මේ දේවල් තමයි අපි ඇත්තටම දේශපාලනිකව සාකච්ඡා කළ යුත්තේ. මොනවද මේ නියමිත ආයතන ව්‍යුහය? දේශපාලන විද්‍යාවට අනුව අපි දන්නවා දේශපාලනේ දැන් විධායකයෙක් කිව්වම අපි දන්නවා විධායකයේ විස්ථාදායක අධිකරණය කියලා රාජ්‍ය ප්‍රධාන ත්‍රිවිධ ආයතන කොටස් තුනකට කැඩෙනවා. රාජ්‍ය ප්‍රධාන ත්‍රිවිධ ආයතන තුනක් තියෙනවා. විස්ථාදායකයේ අපි කියන නීති සම්පාදන ආයතනය එතන තමයි අර 225 ඉන්න තැන එතනින් තමයි නීතිය හදන්නේ. ඊට පස්සේ විධායකය තමයි මේකට අදාළව ක්‍රියාත්මක කිරීම කරන්නේ. අපි දන්නවා ලංකාවේ ආණ්ඩුකරණයේදී ලෝකයේ ආණ්ඩු කියන ඒවා වර්ග කරන්න පුළුවන් දේශපාලනිකව විධායක ජනාධිපති ආණ්ඩු තියෙනවා. විධායක අගමැති ආණ්ඩු තියෙනවා. දැන් ලංකාවේ තියෙන්නේ විධායක ජනාධිපති. කතාවට කියනවා විධායක ජනාධිපති කියලා කිව්වට ඇත්තටම ඔකේ එන්න ඕනේ ජනාධිපති විධායක. ඒක තමයි නිවැරදිම යෙදුම. ජනාධිපති විධායක ආණ්ඩු ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ. ජනාධිපති තමයි විධායක බවට පත් වෙලා තියෙන්නේ. එතකොට විධායකය ආයේ දෙකට කැඩෙනවා. ස්ථිර විධායකය සහ දේශපාලන විධායකය කියලා. අපි දන්නවා ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. මේ අයට තමයි මිනිස්සුන්ගේ ජීවිතය යහපත් කරන්න අදාළ විෂයන් බෙදිලා තියෙන්නේ. කෘෂි කර්මය, ජාතික ආරක්ෂාව, දීවර, විදුලි බල, අධ්‍යාපන, සෞඛ්‍ය මේ විදිහට මිනිස්සුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න යහපත් රාජ්‍යයක් සතුටින් මිනිස්සු ජීවත් වෙන රාජ්‍යයක් හදාගන්න මේ සබ්ජෙක්ට් එක කඩලා තියෙනවා. එතකොට මුදල් ඇමතිවරයා සේනාධි නායකයා විදිහට ජනාධිපති ඉන්නවා. ඔහුටත් යම් බලතල ටිකක් තියෙනවා. විෂය ටිකක් පවර්ලා තිනවා. ඊටු විෂය ටික පවරපු කැබිනට් එකක් තියෙනවා. මේ අයට තමයි අපි කියන්නේ දේශපාලන විධායකය. මේ කට්ටිය අවුරුදු 5න් 5ට ඉතින් මිනිස්සු මාරු කරනවා. හොඳ නැත්තම් මාරු කරලා යවනවා. ඊට පස්සේ වෙන සෙට් එකක් බලයට ගේනවා. ඒක තමයි ඒගොල්ලන්ට අපි දේශපාලන විධායකය කියලා කියන්නේ. මේ දේශපාලන විධායකය කලින් කාලට වෙනස් වුණාට අපි කියන ස්ථිර විධායකය එහෙම වෙනස් වෙන්නේ නැහැ. කවුද මේ ස්ථිර විධායකය? ස්ථිර විධායකය කියන්නේ අපි දන්නවා රාජ්‍ය සේවය. රාජ්‍යයේ සේවයට එන මිනිස්සු අපි දන්නවා සාමාන්‍ය අවුරුදු 55 60 වෙනකන් මේ මිනිස්සු සේවය කරනවා. අර අපි කිව්ව කෘෂි කර්මය, ජාතික ආරක්ෂාව වෙන්න පුළුවන්, අධ්‍යාපන, සෞඛ්‍ය මේ කියන විෂයන් වලට අදාළව අර කියන දේශපාලන විධායකයත් එක්ක ගැට ගැහිච්ච මේ ස්ථිර විධායකය තමයි රාජ්‍ය සේවය විදියට වැඩ කරන්නේ. ඉතින් මේ දෙකොල්ල එකතු වෙනවා. මේ දෙකොල්ල එකතු වෙලා තමයි මේ දේවල් කරගෙන යන්නේ. ඒකට අපි ඒකට කියනවා ආණ්ඩුකරණය කියලා. හොඳ අපි දැන් කාරණා දෙකක් ලියා ගත්තා. අපි කිව්වා ව්‍යවස්ථාදායක ඉන්න ඒ කට්ටිය තමයි අර 225. ව්‍යවස්ථාදායකේ කොටසකට තමයි මේ කැබිනට් එකට එන්න පුළුවන් වෙන්නේ. ඒ කට්ටිය ස්ථිර විධායකය. දේශපාලන විධායකය, ස්ථිර විධායකය රාජ්‍ය සේවය. ඊට පස්සේ ඉන්නවා අධිකරණය. අධිකරණයෙන් තමයි ඇත්තරම මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය නියෝජනය එක තැන කියන්නේ යුක්තිය සම්බන්ධ කාරණා පසිදලන්නේ. ඉතින් ওই තුන එකතු වෙලා තමයි රාජ්‍යයේ ප්‍රධාන ත්‍රිවිධ ආයතන තුන හැදිලා තින්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය. ඒතකොට ලාල්කාන්ත ඇමතිවරයා අමුතුවෙන් දේශපාලන පාඩම් දෙන්න ඕනේ නැහැ. පොලිටිකල් ක්ලාස් තියන්න ඕනේ නැහැ. ලෝකේ සම්ප්‍රදාය තමයි ලෝකේ රාජ්‍ය කරන සම්ප්‍රදාය, ආණ්ඩු කරන සම්ප්‍රදාය ලියවිලා තියෙනවා. සමහර තැන්වල සමහර දේවල් ලියවිලා නැහැ. ඉතින් ව්‍යවස්ථාවේ මේ දේවල් සඳහන් වෙනවා. කොහොමද ආණ්ඩුවක් කරන්නේ? කොහොමද කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ? ජනාධිපති පත් කරන්නේ කොහොමද? මේ සියලුම දේවල් වලට අදාළව අනපනත් චක්‍රලේඛ සියල්ල පැහැදිලිව තියෙනවා. රටේ මූලික නීතිය තමයි ව්‍යවස්ථා මේ ලියවිල්ල තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. රටේ මූලික නීතිය. ඉන්පසු ඒකත් එක්ක බැඳිච්ච ආනුෂංගික කරුණු අනපනත් චක්‍රලේඛ තියෙනවා. ඒ අනුව රට කරන හැටි ආයි පැහැදිලි. ඒ කියන්නේ ක්ලියර්. එතකොට ඇත්තටම ප්‍රශ්නේ එන්නේ කාටද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ කියන කාරණාව. මොකද ලාල්කාන්ත ඇමතිවරයා ඔහුගේ තුන්වෙනි වාක්‍ය සඳහන් කරනවා
මේ ආණ්ඩු කරන නියමිත ආයතන ව්‍යුහයක් ඇත. ඔබ හෝ මම කැමති වුණත් නැතත් ඒසේ. එතකොට ඇත්තටම ප්‍රශ්නේ එන්නේ ප්‍රශ්නේ මතු කරලා තින්නේ මේ ලාල්කාන්ත ඇමතිවරයාගේ පෝස්ට් එකේ හින්දා. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එසේ. ඒක ඇත්තටම යථාර්ථයන්නේ. එතකොට මේ නින්දෙන් නැගිටලා නැත්තම් Tamanගේ සිහිය පිළිබඳ මොකක් කර ප්‍රශ්නයක් ඉඳලා ලාල්කාන්ත ඇමතිවරයා මෙහෙම පෝස්ට් එකක් දැම්මද කියලා ප්‍රශ්න එනවා. මොකද මේ කාරණාව ලංකාවේ සාමාන්‍යයෙන් A level කරන තැන A level political science ඉගෙන ගන්න තැන ඉඳන් එහෙම නැත්නම් සාමාන්‍ය පුරවැසියෝ සියලුම දෙනාම දන්නවා කොහොමද කොතනටද යන්න ඕන. පුරවැසියෙක් අපි කියනවා අර බිහි වෙන තැන මවගේ ගර්භාෂයේ ඉඳලම මිය යන අර වලට යන තැන දක්වාම රාජ්‍ය ඒ පුරවැසියට වග කියනවා. එතකොට මේ පුරවැසියන් තම තමන්ගේ නැන පමණින් මේ ආණ්ඩු කරන රටාවන් ගැන දන්නවා. ඔවුන් දන්නවා කොහොමද ගමේ පාර හදාගන්නේ, ඊට පස්සේ දරුවා ඉස්කෝලේ දාගන්නේ, රජයේ රැකියාවකට යන්නේ, හමුදාවට බැඳින්නේ, බෙහෙත් ටික ගන්න, අධ්‍යාපනය ලබන්නේ. මේ කියන තමන්ගේ ජීවිතයට අදාළව ආණ්ඩු කරන ගැට ගැහෙන දේවල් ගැන ලංකාවේ පුරවැසියෝ මෝඩයෝ නෙවෙයි දන්නවා. එතකොට මේ නින්දෙන් නැගිටලා වගේ දාපු පෝස්ට් එකේ හින්දා දේශපාලන වශයෙන් කලබිල්ලක් ඇති වෙලා තිනවා. මේ ලාල්කාන්ත මහත්තයා කියන්නේ මොකක් ගැනද කියලා. හැබැයි ලාල්කාන්ත මහතාව පෙරලා ප්‍රශ්න කරන්න මේ හරහා සමාජයටත් මාධ්‍යයටත් අවස්ථාවක් ලැබිලා තිනවා. අපි අන්න ඒ ප්‍රශ්න ටික ඔහුගෙන් අහන්න කැමති. ඒ තමයි මේ වැටිච්ච එක පෝස්ට් එකක් අපි ගමු. මේ පෝස්ට් මේ කමෙන්ට් ගමු. මේ කමෙන්ට් වලින් ආණ්ඩුව කරමින් ඉන්න දේ ගැන මහජනයාගේ මතය මෙතන ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. එක උදාහරණයක්. එකක් ගන්නම්. ඒ තමයි පල්ලේගම හේමරතන ඕන විදියටද වැඩ කරන්නේ. එහෙම නැත්නම් හේමරතන ඕන විදියට වැඩ කරගෙන ඵලයන් කියලා ඒ වගේ කමෙන්ට්ස් උත් තිබුණු නිසා. ඇයි? ඒ වගේ ප්‍රශ්නයක් මිනිස්සු අහන්නේ. ආණ්ඩුව එක්තරා ආකාරයට රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ ගැන කතා කරමින් ඉන්නවා. ඒ වගේම ඒ රාජපක්ෂ පාලනයට අදාළව ඇතම් නඩු තීන්දුව ආවල් දවසේ ඒවි අත්පුඩි ගහන් බලාගෙන ඉන්න කියලා ජනාධිපතිවරයාත් උත්කර්ෂයට නංවන දේශපාලන පරිසරයක් නිර්මාණය කරමින් ඉන්නවා. හැබැයි ඒ අතරේම රාජපක්ෂ ආණ්ඩු කරනට අදාළව මිනිසුන් පිළිකෙව් කළ ප්‍රතික්ෂේප කළ ඇතැම් අර පරණ වැඩවසම් දේශපාලන උරුමයන් සංස්කෘතියන් කරගහගෙන කරපින්නගෙන මේ ආණ්ඩුව යන බව පේනවා. ඒ අර කමෙන්ට් එකෙන් පෙනුනේ ඒක විරෝධයක්. ඒ මොකද්ද? පන්සලේ දේශපාලනය. අපි දන්නවා යහපාලන ආණ්ඩුව කාලෙදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොහොමද අර මහින්ද සුලඟ කියලා නුගේගොඩ රැලියක් පවත්වලා නැගිට්ට කියලා. නැගිටින්න ඔහුට උපස්තම්භ ගුණේ පන්සලේ දේශපාලනය. යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කුලල් කා ගනිද්දී ලංකාව වටේම පන්සල් වල ගිහිල්ලා පන්සල් ප්‍රතිසංවිධානය කරමින් තමයි අර කඩා වැටුණු ගරා වැටුණු රාජපක්ෂ කඳවුර යන්තම් කොන්ද කෙලින් කරගත්තේ. දැන් ඒ ප්‍රතික්ෂේප කළ කඳවුරේ ඡන්ද එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කළ වැඩවසම් සලකුණු මේ ආණ්ඩුව කරපින්නාගත් බව අපි දුටුවා පැහැදිලිවම මේ අනුරාධපුර දැරිවියගේ ලිංගික අපයෝජන සිදුවීමේදී. චෝදනාවක් කෙල්ල වුණා ආනන්ද විජේපාල ඇමතිවරයාට මේ අනුරාධපුරයේ සිද්ධියට අත දාලා තිනවා. නැත්නම් අපරාධ විමර්ශකයන්ට මේක කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ පොලිස් ඇමතිවරයාගේ ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරයා රවි සෙනවිරත්න හිටපු DIG කෙනෙක් සීනියර් DIG කෙනෙක් ඔහුට තියෙන ඥාතිකම නිසා පල්ලේගම හාමුදුරුවොත් එක්ක මේ ආණ්ඩුව මේ වැඩේ හරියට කරන්නේ නැහැ. අපරාධ විමර්ශනයේ යට ගහන තත්වයට ඇවිල්ලා. අනිත් කාරණාව උනේ අනුරාධපුර රාජධානිය. අපි දන්නවා ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා ඒ වගේම ආනන්ද විජේපාල මහතා පොලිස් ඇමතිවරයා මේ දෙන්නගම රාජධානිය ඡන්ද බල ප්‍රදේශයත් මේ අනුරාධපුර තමයි කේන්ද්‍ර වෙලා තියෙන්නේ. එතකොට මේ පන්සලට ඇත්තටම මේ පන්සලට නෙමෙයි අත තියුවේ සැකකරුවෙක්ට මේ සැකකරුට අත තියන්න දෙන්නේ නැත්තේ අර කියන වැඩවසම් දේශපාලනයේ සොහොන් සලකුණු තාමත් මොවුන් කරපින්නාගෙන ඉන්න නිසා කියලා ප්‍රබල විවේචනයක් මේ ආණ්ඩුවට එල්ල වෙන්න ගත්තා මේ සිදුවීමත් එක්ක. ඔබ දකින්න පුළුවන් ආණ්ඩුවට පාවලුකු ප්‍රශ්නයක් වෙලා තිනවා. ජනාධිපතිවරයාගේ පෝස්ට් වලට අද හහා වැටෙනවා. නැත්නම් අපි කියන හිනාමූණු වැටෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයකට ඒක නතර කරගන්න බැරි වෙලා තිනවා. අවසානයේදී ඒක කොයිතරම් දුරට තල්ලු වෙලාද කියනවනම් පොලිස් මාධ්‍ය ඒකකයකට බැරි වෙලා තිනවා තමන්ගේ සයිබර් යුනිට් එකට පෝස්ට් එකක් දාගන්න. ඔව් රියානතුරක් ගැන දැම්මත් මිනිස්සු ඇවිල්ලා පල්ලේගම හමුදුරගෙන් ප්‍රශ්න කරන තැන් දක්වා මේක වර්ධනය වෙලා තිනවා. ඒතකොට මතක තියාගන්න මේ මිනිස්සු අහන්නේ මේ ජනවර්ම ගැන කියන එක. හොඳට මතක තියාගන්න මේ මිනිස්සු මෙතනින් අහන්නේ ඔබලාගේ ජනවරමට අනුව ඔබලා ආණ්ඩු කරනවද කියලා. ඒක ගැන මතක් කරන්න වෙන්නේ අතරම අපි නිකන් අර පරණ ආණ්ඩුවක් එක්ක සසදලා කිව්වොත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පහසු වෙයි යහපාලන ආණ්ඩුව. මහින්ද රාජපක්ෂගේ කඩේ බඩු ෂුවර් නෑ.
කියලා ඡන්ද කැම්පේන් එක කරේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ඔබට මතක නම් 2015 ජනවාරි 8 ජනාධිපතිතුමනි වෙලාවේ. ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරේ නැහැ. ඒ කඩේ බඩු ෂුවර් නැහැ. මේ කඩේ බඩු ෂුවර් නැහැ කිව්වට අපි දන්නවා එහි ප්‍රසිද්ධ තලයේදී නොවන සහාය ලැබලා තමයි මෛත්‍රීපාල සිරිසේන කියන මහතා නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා ජනාධිපති බවට පත් වුණේ. එතකොට ඔහුට තිබුණු නයිසර්ගික බලයක් හින්දා ඔහු ජනාධිපති බවට පත් වූවා නෙවෙයි. ඒ කාලේ වුණ දූෂණ විරෝධී මතවාදී ප්‍රචාරණ රැල්ල එකට පණ පෙව්වේ ජනතා විමුක්ති පෙරමුණ. එහි ප්‍රතිඵලයක් විදියට සාධාරණ සමාජයක් වැනි සිවිල් සංවිධානවල හයියෙන් තමයි ජනාධිපති බවට ඔහු පත් වුණේ. හැබැයි අපි දන්නවා ඔහුට ඔහුම කිව්වා නෙල්සන් මැන්ඩෙලා මහත්මා ගාන්ධි ගියපු පාරේ යන්න ආපු නායකයෙක් මාස 7ක් ගිහිල්ලා 2018 ඔක්තෝබර් වගේ වෙනකොට ඉතිහාසයේ කුණුබක්කියට වැටුණා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළා තමන්ව අර අඩි ගානක් පොළොවේ යටට යවයි කියලා කියපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිරයාට අගමැති කම දෙන්න තැන දක්වා ඔහු ඉතිහාසයේ පල්ලම් බැස්සා. ඔබට මතක කරන්නේ ඒකයි මොකද ඒ ජනවරමට වෙච්ච සන්තෑසිය තේරුම් ගත්තොත් ලාල්කාන්තලාට පුළුවන් මේ වෙන්නේ යන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉන් පස්සේ මොකද වුනේ? කුලල් කාගත්තා අගමැති ජනපති මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ එහි දිගුවක් බවට පත් වුණා. අදටත් විසඳුමක් නැති අභිරහසක් විදියට මේ විසඳන්න උත්සාහ කරන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් දක්වා ගියා. ජාතික ආරක්ෂාව කඩන් වැටුණා. එතකොට අර විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න යනවාය. මැන්ඩෙලාගේ පාරේ යනවාය. ගාන්ධිගේ පාරේ යනවාය කිව්ව මෛත්‍රීපාල සිරිසේනට ඊළඟ ඡන්දයකට මූණ දෙන්න බැරි තත්වයක් දක්වා ඒ ජනධර්ම පිරිහෙළුණා නැත්තම් ප්‍රතික්ෂේප වුණා. එහි නරක තත්වය මොකද? එහි නරක තත්වය තමයි ලංකාවේ දියුණු දේශපාලන සංස්කෘතියක් නවීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ මිනිසුන්ගේ දූෂණ විරෝධී සටන් වලට ආපු මිනිස්සුන්ගේ ඒ දේශපාලන අධිෂ්ඨානය පොලිටිකල් විල් එකට තමයි එදා මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි ඇත්තටම පහර ගැහුවේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙලා සතියක් යනකොට මම මේ ඡන්දෙ දෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂට කියන්න හයියක් කටට ආවේ. ඒ විතර නෙවෙයි කඳවුරට හයියක් ආවේ. රට බේරා ගැනීමේ අන්තිම අවස්ථාව කියලා කැම්පේන් එකක් හදන්න අවස්ථාව ලැබුණේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඒ ජනාධිපතිවරණයෙන් 2009 අවසානයේ පැවති ගෝඨාභය රාජපක්ෂ දිනන්නේ. ඇත්තටම එහිදී පරාජයට පත් වූයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ පමණක් නොවේ. එවක නවීන රාජ්‍යයක් වෙනුවෙන් යහපත් හෙටක් වෙනුවෙන් සටන් කර සියලු බල කඳවුරු සිවිල් සමාජයේ අරමුණු තමයි එදා පරාජයට පත් කරමින් ඊළඟ ජනවරම දක්වා ඒක ෂිෆ්ට් උනේ. එතකොට අපි ඇයි මේ දේවල් මතක් කරන්නේ? එතකොට ජනතා විමුක්ති පෙරමුණ කොතැනද හිටියේ? ජනතා විමුක්ති පෙරමුණ අපිට මතකයි ඒ තිබුණ කන්ටෙක්ස්ට් එකේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රාහී අවස්ථාවේදී හාස්‍යයට ලක් කරා 100ට 3 කියලා. අද සයිබර් එකේ කැරලි ගහන්න හදන එහෙම නැත්නම් ෆේක් account වලින් එන paid workers ලගේ බලයෙන් ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න හදන ඇතැම් සියලුම දෙනාට නෙවෙයි කියන්නේ ඇතැම් අයට අපි දන්න හින්දා මේ සෙල්ලම එවක ඇවිල්ලා කමෙන්ට් එකක් දාගන්න බැරි තත්ත්වයක් තිබුණා Facebook එකේ. මොකද පොදු ජන පෙරමුණ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ඔය වගේම Facebook බලකායෙන් ඇවිල්ලා එතකොට උන්ගේ පණ හයියයි. ඔවුන් ඇවිල්ලා 100ට 3යි කියලා දාගෙන යනවා. එහි ප්‍රතිවිරෝධය බවට පත් වුණා විශේෂයෙන්ම කොවිඩ් තත්ත්වෙන් පසුව ආර්ථික වශයෙන් ලංකාව බංකොලොත් වෙලා විනාශය මුඛයට ගියයින් පස්සේ රටේ ඉන්නත් බැරුව රාජපක්ෂලා රටෙන් පැනලා ගියාට පස්සේ තමයි නැවතත් ඔවුන්ට ඒ හයිය ආවේ. අර 100ට 3 කියමින් පහර ගහපු අය වෙනුවෙන් නෑ මොනවා කිව්වත් අපි මාලිමාවට එහෙම නැත්නම් රාජපක්ෂ කඳවුරේ කෙනෙක් සයිබරයට ආවොත් නිවන් සුව කියලා දාන තත්ත්වයක් රටේ මතුවුණා. ඔබලා අමතක නොකළ යුත්තේ ඒක මේ ජනතා විමුක්ති පෙරමුණට අර දෙවියන් වහන්සේ විසින් නයිසර්ගිකව දීපු දෙයක් නෙවෙයි. නැත්නම් දෙවියන් වහන්සේ තෝරලා දීපු දෙයක් නෙවෙයි. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය වෙනුවෙන් නැත්නම් අර නිරායුධ අහිංසක මිනිස්සු සංකේතිකව කියන ගෝල් ෆේස් එකට ඇවිල්ලා රට පුරාම කැරලි ගහලා වාද කරලා දේශපාලන අර තමන්ගේ තියෙන විරෝධය පළ කරලා හදාගත්ත කන්ටෙක්ස්ට් එකේ ලබාගත් ජයග්‍රහණයක්. ඒතකොට යම් හේකින් ඔබලා හිතනවා නම් අර කාඩර් එක නිසාම නැත්නම් 100ට 3 නිසාම එහි චිත්ත ධෛර්යය වර්ධනය වීමේ දිගුවක් විදියට අපි මේ බලයට ආවා කියලා ඒක ඇත්තරම සහ මුලින්ම වැරදි තක්සේරුවක් විතරක් නෙවෙයි වැරදි අර්ථකථනයක්. මොකද එවැනි අර්ථකථන ඇතැම් විදියට අපි දකිනවා. ඔබලාට මතක නම් ඔබලාගේ ජයග්‍රහණය වෙනුවෙන්
කතා බහක් කළ මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටුවලා කෙටි කාලයක් යනකොටම ඔහු හොඳ ප්‍රවාදයක් නැත්තම් හොඳ ප්‍රශ්නයක් මතු කරා දේශපාලනික වශයෙන් කාඩර් පාටියක් මාස් පාටියක් කියමු. ඒ කියන්නේ අර කාඩරයක් මත අපි දන්න හොඳ සංවිධාන ව්‍යුහයක් තියෙන පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි තවදුරටත් ඔබලාට ඒ කාඩර් පාටි විදියට යන්න බෑ. මේක මාස් පාටියක් වෙන්නේ කොහොමද? නැත්තම් 100ට 3 140 ගාන දක්වා ඔසවා තැබූ මහජනයාගේ ජනවරම ඔබ තේරුම් ගන්නේ කෙසේද? ඒ ජන අභිලාෂයන්ට අනුව ක්‍රියා කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය මතු කරා අභියෝගයක් විදියට තිබ්බා. හැබැයි අපි දන්නවා යථාර්ථයේදී ජනතා විමුක්ති පෙරමුණට ඒ කියන ජනවරම ඒ බරින්ම නියෝජනය කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ඇයි? හේතුව ආර්ථික තලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ආණ්ඩුවට ඉදිරියට යන්න උන නිසා. ඒ ව්‍යාපෘතියත් එක්ක ඉදිරියට යන්න උන නිසා. ඒ නිසා ඔවුන් IMF එකත් එක්ක තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න කතිකා කර ගත්තා. නමුත් ජනතාවයකට විරෝධයක් දැක්වුවද නැහැ. ජනතාව මුකුත් එහෙම කිව්වෙත් නැහැ. මිනිස්සු ඒකත් ඉවසුවා. කමක් නැහැ. අපි ඉවසනවා. මේ කට්ටිය රට හදයි කියන තැනට ඔවුන් හිත හදාගෙන තිබුණා. නමුත් මේ වන විට මේ දේශපාලන තන්ත්‍රයේ පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් වගවීම සම්බන්ධයෙන් ඒ වගේම නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් මේ මොහොතේ සැකයට වාජනය වෙන බඳුන් වෙන කරුණුත් එක්ක තමයි මිනිස්සු ඔබලා ප්‍රශ්න කරන්න ගත්තේ. ඉතින් ඒ පසුබිමේ ලාල්කාන්ත ඇමතිවරයා මේ දක්වන ප්‍රතිචාරය ආණ්ඩුවේ දේශපාලන ගමන්මකට නැත්නම් ආණ්ඩු කරණයට ඒ තරම් සුබදායක නැති බව අපි මතක් කරන්න ඕන. මොකද ලාල්ගේ කතා ගත්තම විශේෂයෙන්ම අරගලයේදී ඔහු අර මිරිහානේ අරගලය ගාවින් යන ගමන් දාපු පෝස්ට් එක අපිට මතකයි. ඊට පස්සේ ඊළඟ සුනාමිය රාජ්‍ය සේවකයන්ටයි කියලා ආණ්ඩු බලය ගත්ත ගමන් දක්වපු අනතුරු වැගවීම. ඉන්පසු මෑත කාලයේදී ඔහුගේ අර ත්‍රිවිධ පින්කමක්ද දානමය පින්කමක්ද සමග ඔහු එළියට ආපු විදිය. ඉතින් මේ අපි කියන අර සංකේතයක් විදියට ආණ්ඩුවේ ප්‍රධාන සංකේතයක් විදියට ආණ්ඩුවේ 159ක් විදියට මම හිතන්නේ සාමාන්‍ය මිනිස්සු දන්න 20ක් 30ක් වගේ සුළු පිරිසක්. ඒකේ ප්‍රධාන සංකේතයක් බවට පත් වෙලා තියෙනවා ලාල්කාන්ත ඇමතිවරයා. ඉතින් ඔහුගේ මේ ප්‍රකාශය මේ වෙලාවේ බරපතල විදියට ආණ්ඩුවට මතවාදීවම හිතවත්කම් දක්වන පිරිස් බව අරගෙන තිනවා. ඉතින් අපි යෝජනා කරනවා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ජනාධිපතිවරයාට හෝ නැත්නම් ඔය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාට සිදු වෙයි. මොකද මේ දෙස මිනිස්සු බලාගෙන ඉන්නවා. ජනවරම කියන්නේ විහිළුවක් නෙවෙයි අත්‍තරම ජනවරම ඔබ දෙස තමයි බලා සිටින්නේ.